කතා කරන ඔයාලගේ පොතේ 140 වෙනි පිටුවේ තියෙන ගුණන වගුවක් පුතේ. ඔය ගුණන වගුව පාවිච්චි කරලා සාධක හොයන ගණන් කීපයක් තියෙනවා. පුතේ වගුව තිබ්බා නැතා ගැටලුවක් නැහැ. අපිට පුළුවන් ඒකේ සාධක නිකම්ම හොයාගන්න. චුට්ටක් පෙරලන්නකෝ 140 වෙනි පිටුව. 140 වෙනි පිටුවේ තියෙන වගුව. අන්නේ වගුව පාවිච්චි කරලා 10 ගුණන වගුවක් ඔය තියෙන්නේ. 10 ගුණන වගුවක් කියන්නේ 10 වරක් වෙනකන් දෙපැත්තට තියෙනවා. 10 වරක් 10 වෙනකන්. එතකොට ඕක පාවිච්චි කරලා අපිට කියනවා 11 2 අභ්‍යාසයේ ගණන් හදන්න. මම දැන් හදන හැටි කියලා දෙනවා. ඉස්සෙල්ලා චුට්ටක් අහගෙන ඉන්න මොකද්ද කරන්න කියලා. මම හිතන්නේ ගුණන වගුව ඔයාලට පේනවා පුතේ දැන්. එතන මේ ගුණන වගුව පාවිච්චි කරගෙන අපි බලමු කොහොමද කරන්න කියලා මේ කියන ගණන් ටික. හරි? දැන් අපිට කියනවා පුතේ මේ ගානේ 48 කියන සංඛ්‍යාවේ සාධක හොයන්නලු පුතේ. සාධක මොනවද කියලා අහනවා ගුණන වගුව පාවිච්චි කරලා. දැන් මේ ගුණන වගුවෙන් එහාට යන්න බෑ පුතේ. හරිද? ගුණන වගුවෙන් එහාට යන්න බෑ. දැන් ඔයාලා බලන්න ඕනේ මේ ගුණන වගුව ඇතුලේ මම මේ පෙන්නන ගුණන වගුව ඇතුලේ කොහෙද 48 කියන සංඛ්‍යාව තියෙන්නේ කියලා ඔයාලා මට හොයලා බලන්න ඕනේ. හරිද? ඔයාලට පේන්න ඕනේ 48 බලාගෙන ගියොත් මේ ගණන් වල අපිට පේනවා පුතේ මෙන්න මෙතන තියෙනවා 48. මම මේ පෙන්නන්නේ මේ මම රතු පාටින් පෙන්නන්නේ මේ 48ක් තියෙනවනේ. ඒතර 48 ඔය 48 තියෙන්නේ පුතේ 6 වරක් 8ට. බලන්න 6 වරක් 8ට. එතකොට 48 අපිට ලියා ගන්න පුළුවන්කම තියෙනවා පුතේ 6 වරක් 8 කියලා ලියන්න පුළුවන්. 48 6 වරක් 8 කියලා ලියන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න ඕනේ තව 48ක් තියෙනවද කියලා මේ කියන මේ පෙන්නන එකේ පුතේ. 6 වරක් 8ට අමතරව. ඒ ඔයාලට පේනෝනේ ආයි තියෙන 8 වරක් 6 තියෙනවා වැඩක් නැහැ. එකම ඉලක්කමනේ පුතේ. මට පේන විදිහ නම් වෙන කොහේවත් මේ වගුව ඇතුලේ 48 වල් නෑ පුතේ. එතකොට එහෙමනම් 48 සාධක වෙන්නේ පුතේ ඔය ගුණන වගුව ඇතුලේ තියෙන ඒවායින් ගත්තොත් 6යි 8යි විතරමයි. වෙන මුකුත් 48ක් නෑනේ පුතේ ඕකේ. වෙන මුකුත් එකක් නෑනේ. දැන් ඊළඟ උදාහරණය පුතේ 81. දැන් බලන්න ඔය වගුව ඇතුලෙන්ම පුතේ 81 තියෙන තැන් බලන්න ඕනේ. වගුව ඇතුලෙන්ම 81 තියෙන තැන් බලන්න ඕනේ. බලන්න 81 තියෙන තැන් ගැන හිතුවොත් මට එකක් පෙන්වන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ. මම මේ රතු පාටින් පෙන්වන තැන. මේ තියෙන්නේ. මෙතන තියෙනවා 81. එතකොට මේ 81 හැදිලා තියෙන ඔයාලට පේන්න 9 වරක් 9 කියලා. 9 වරක් 9 තමයි 81 වෙන්නේ පුතේ. වෙන 81ක් නම් බලන්න තියනවාද කියලා 9 වරක් 9 නම් තියනවා ඕකේ. තව ඊට වඩා සාධක තියෙනවා. ඒ වුණාට මේ වගුවේ පුතේ තියෙන්නේ ඔච්චරයි. ඔච්චරනේ වගුවේ තියෙන්නේ. ඊට වඩා සාධක නැහැනේ මේකේ. බලන්න තව 81ක් නැහැ මං හිතන්නේ. එතකොට එහෙමනම් මේකේ සාධක විදියට අපිට මේ දීලා තියෙන ගුණන වගුවෙන් ගන්න පුළුවන් පුතේ 9 විතරයි. 9 විතරයි. මේකම ලියමු. මං කියන එක සුට්ටක් තේරුණා මං හිතන්නේ දැන් කියන්නේ. අය ඊළඟට පුතේ ලියන්න 2. දැන් බලන්න මේ වගුව ගත්තොත් අපි 2. ඔයාලට පේනවනේ මේ 2 තියෙනවා මම මේ පෙන්නන තැන මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මේ 2 හැදිලා තියෙන්නේ මේ එක් වරක් 2. එහෙම නැත්නම් කොහොම කරත් එහෙම දෙවරක් එකෙන් හරි එක් වරක් දෙකෙන් හරි වෙන මුකුත්ම නැහැ නෙමෙයි. මෙච්චරයි තියෙන්නේ වෙන කොහෙවත් මේ වගුව ඇතුලේ මේ සීමාව ඇතුලේ කොහෙවත් වෙන දෙකේ ඉලක්කමක් නැහැ නේ පුතේ. එහෙමනම් අපිට පුළුවන් පුතේ 2 ලියා ගන්න එක් වරක් 2 කියලා. එක් වරක් 2. එහෙමනම් දෙකේ සාධක වෙන්නේ 1යි 2යි. දෙකේ සාධක වෙන්නේ පුතේ 1යි 2යි.
ඔච්චරයි වෙන්නේ ඒකේ. ලියු. ඔය විදියටම ඔය වගුවෙන් ඔයාලා 28 හොයන්න. ඔය විදියටම 40 හොයන්න. ඔය විදියටම 28 හොයන්න. ඔය විදිහටම 40 හොයන්න. ක්වෙස්චන් ටික ලියන්න ඕනේද කියනවා ඕනේ නැහැ නේ පුතේ මම මේ බෝඩ් එකේ ලියලා තියෙන විදියට ලියුවා නම් ඇතිනේ. ඒතර මං හිතන්නේ මාත් එක්කම ලියා ගන්න පුළුවන් කරදරයක් නැහැ. 28 පේලිය බලා ගන්න පුතේ. පළවෙනි පේලිය 28ක් නැහැ. ඊළඟ පොලිමෙත් නැහැ. ඒක තියෙන විදියක් නැහැනේ. තුන්වෙනි පොලිමෙත් නැහැ. හතරවෙනි පොලිමට යනකොට අන්න තියෙනවා මේ තියෙන්නේ. එහෙනම් ඒක ලියන්න වෙන්නේ මට 4 වරක් 7 කියලා. 4 වරක් 7 කියලා තමයි ලියන්න වෙන්නේ පුතේ. 28 එකක් ලියා ගන්න පුළුවන්. 4 වරක් 7. ඒක මම ලිව්වා. තව මොනවා හරි තියනවාද කියලා බලන්න ඕනේ පොලිමෙන් පොලිම ගිහිල්ලා පුතේ. 5 පොලිමට ගියොත් නම් කොහොමත් 28ක් නැහැ. 6 පොලිමෙත් නැහැ. 7 පොලිමේ අන්න තියෙනවා. අන්න තියෙනවා පුතේ 7 පොලිමේ 28ක් මේ. එතකොට 7 වරක් 4. මේකම තමයි. මේක අනිත් පැත්ත හැරලානේ පුතේ තියෙන්නේ. තේරුමක් නැහැ නේ. ආයි ලියලා එකේ තේරුමක් නැහැ නේ පුතේ. ඒකත් හැරලා දාන්න. 8 පොලිමෙත් නැහැ. 9 පොලිමෙත් නැහැ. 10 පොලිමෙත් නැහැ. එහෙමනම් පුතේ 28 මේකේ විදියට ලියන්න වෙන්නේ ඔච්චරයි. වෙන මුකුත් නැහැ. 28 සාධක වෙන්නේ 4යි 7යි. වෙන විදිය කියනවා නම් 28 බෙදෙන්නේ පුතේ 4ෙනුයි 7ෙනුයි විතරයි. මේ වගුවේ තියෙන තොරතුරු අනුව. වගුවෙන්නේ අපිට ලියන්න කියන්නේ වෙන වෙනේවෙන් ලියන්න කියලා නෑනේ පුතේ. ඒ නිසා වගුවෙන්ම බලලා උත්තර ලියාගෙන යමු. මේ ගාම ලියමු. ඊළඟට ඔයාලා බලන්න ඕනේ පුතේ 40. ඊළඟට බලන්න ඕනේ 40. පේලිය බැලුවා නම් හරි. මමත් බලනවා ඔයාලත් බලන්න. පුතේ මේ අන්තිම පොලිමෙන් යනවා ලේසියෙන්ම මෙන්න මෙතන 40ක් තියෙනවා පුතේ. මෙතන 40ක් තියෙනවා. එතකොට මේ 40 කියන්නේ පුතේ 4 වරක් 10. එහෙම නැත්නම් 10 වරක් 4. 4 වරක් 10. එහෙම නැත්නම් 10 වරක් 4. 40 ආවොත්. මේ පේලියෙන් තියෙනවා 40ක්. එතකොට ඊළඟ පොලිමට ගියොත් පුතේ මේ පොලිමට ගියොත් ඔයාලට පේනවා ඇති මම මේ පෙන්නන 40 මේ තව 40ක් තියෙනවා මෙතන. ඒක පොඩ වෙනස් නේ. 5 වරක් 8 නේ තියෙන්නේ. 5 වරක් 8. එහෙනම් අපිට 5 වරක් 8 කියලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා 40. 5 වරක් 8 කියලා ලියා ගන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ 6න් ගියොත් 40ට මුකුත් නැහැ. 7 පොලිමෙත් 40ක් නැහැ. 8 පොලිමේ නම් තියෙනවා පුතේ 8 වරක් 5 ඉස්සෙල්ලා 5 වරක් 8 ලිව්වෙ හින්දා අවශ්‍ය නැහැ. 9 පොලිමේ නැහැ. 10 පොලිමේ 40 තියෙනවා 10 වරක් 4. ඒ වුණාට අපි කලින් 4 වරක් 10 කියලා ලිව්වා පුතේ. ඉතින් ආයි ලියන එක තේරුමක් නැහැනේ. ඒ ඉලක්කමනේ ආයිසරයක් මාරු වෙවි වෙන්නේ. ඒ නිසා අපි ඔක කොහොම තියෙන්නේ කියලා මට ගන්න පුළුවන්. එතකොට 40 සාධක කියන්නේ පුතේ මේ ඉලක්කම් ටික. 4 තියෙනවා 5 තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා. මාරු වුණාට කමන්නේ ඉලක්කම්. ওই ටික ලියන්නයි ඕනේ. හරිද? ඔන්න මං පළවෙනි කොටසට උත්තරේ ලිව්වා. පළවෙනි ගානේ කොටස් ටිකට උත්තර ලිව්වා. අපිට දෙවෙනි ගානේ කියනවා පුතේ 36 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිත විදියට ලිවිය හැකි ආකාර තුනක් 10 වැඩි කිරීම 10 ගුණන වගුව ඇසුරින් ලබාගෙන පහත හිස්තැන් පුරවන්න. ගුණන වගුවේ දැන් 36 තියෙන තැන් බලලා ලියන්නනේ තියෙන්නේ. හැබැයි මං හිතන්නේ නිකන් ලිව්වේ 36 හැදෙන හැටි ලියන්න ඕනේ. 9 වරක් 4 36යි. 4 වරක් 9 36යි. 6 වරක් 6 36යි.
ඔච්චරයි නේද නිකම්ම ලිව්වේ. ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් තියෙනවා පුතේ. එම ගුණිත ඇසුරින් ලබාගත හැකි 36 සාධක ආරෝහණ පිළිවෙලට ලියන්න. මේ 36 සාධක ටික ආරෝහණ පිළිවෙලට ලියන්නලු. අපි ලියමු. මෙතන ආපු සාධක ටික ආරෝහණ පිළිවෙලට. ආරෝහණ පිළිවෙලට කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. මහ ගොඩක් නැහැ. මෙතන තියෙන්නේ අඩුම එක 4යි. ඊළඟ එක 6යි. ඊළඟ එක 9යි. ওই ටික විතරක් ලිව්වහම ඇති. දෙපාර තුන් පාර ලියන්න එපා. තුන්වෙනි ගාන. ඔය ගාම ලිව්වා ඉන්නේ පුතේ. තුන්වෙනි ගාන කියනවා 10 10 ගුණන වගු ඇසුරින් 9 පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයන් ලෙස ලියන්න පුළුවන් ආකාර ලබාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. 9. දැන් 9 ලියන්න කියනවා පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිත විදියට. මම හිතන්නේ නිකන් හිතලා ලියන්න පුළුවන්. 9 තියෙනවා පුතේ ඔයාලට පේන්න ඕනේ මෙන්න මෙතන. මේ 9 තියෙන්නේ මේ 3 වරක් 3 තියෙනවා. තව 9ක් තියෙනවා මෙතන මේ. එක් වරක් 9 තියෙනවා. ඔච්චරයිනේ තියෙන්නේ. මේ පැත්තෙන් ගියත් ආයිසරයක් ඕකම නෙමෙයි. 1යි 9යිමනේ කොහොම හරි තියෙන්නේ. ඒතර එක් වරක් 9යි 3 වරක් 3යි. වෙන මොකුත් නැහැ. එක් වරක් 9යි 3 වරක් 3යි. 9 හැදෙන හැටි නේ පුතේ. 4. ඊළඟට අපිට කියනවා පුතේ 10 10 ගුණන වගු ඇසුරින් 30 පූර්ණ සංඛ්‍යා විදිහට ගුණිත විදිහට ගන්න පුළුවන් ආකාර බලලා ලියන්නලු. හරි ලියමු බලන්න. 30 පොලිම බලන්න පුතේ. ඒකට ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ මෙතන 30ක් තියෙනවා. පළවෙනි පේලිය නෑ, දෙවෙනි පේලිය නෑ, තුන්වෙනි පේලිය 30ක් තියෙනවා. ඒ කියන්නේ 3 වරක් 10 කියලා ලියන්න පුළුවන්. 3 වරක් 10 කියලා ලියන්න පුළුවන්. 10 වරක් 3 කිව්වත් ගැටලුවක් නැහැ. ඊළඟට ආයිසරයක් බලන්න තව 30ක් ඇති. මේ පැත්තෙන් එනකොට ආයිසරයක් බැලුවොත් පුතේ මේ පොලිමේ නැහැ. මෙන්න මේ පොලිමේ තියෙනවා මේ තියෙන. 5 වරක් 6 තියෙනවා. 5 වරක් 6 30යිනේ. ඒකත් අපිට පුළුවන් ලියා ගන්න. එතකොට 5 වරක් 6ක් ලියන්න පුළුවන්. ඊළඟට බලන්න තව තියෙනවද කියලා. 5 පොලිමේ ගියා. 6 වරක් 5 තියෙනවා. තේරුමක් නැහැ අරකමයි. 7 වරක් නම් නැහැ. 8 වරක් පොලිමේ 30ක් ඇත්තෙත් නැහැ. 9 වරක් පොලිමෙත් නැහැ. 10 වරක් පොලිමේ නම් තියෙනවා 10 වරක් 3. හැබැයි අපි 3 වරක් 10 ලියලා තියෙන්නේ පුතේ. එහෙනම් ඉතින් ආයිසරයක් මේක ලියන එක තේරුමක් නැහැ. ඒ නිසා මම ඔය ටික විතරක් ලියලා ඔච්චරයි තියෙන්නේ. යටින් ලියනවා පුතේ 30 සාධක. ඒක නම් අපිට කියන්නේ ආරෝහණ පිළිවෙලට ලියන්නයි කියලා. මම ආරෝහණ පිළිවෙලටම ලියනවා. 3 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා, 10 තියෙනවා. ඔන්න අපි ලිව්වා 30 සාධක ටික. ඔන්න පුතේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ආවා. පේන්නේ නැති වෙයි සමහර විට. සාධකයක් වේද නැත කියලා ලිව්වා. මෙහෙම ලියන්න 9 යන සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව නොබෙදේ. 4න් ඉතිරි නැතිව නොබෙදේ. අනුමාත්‍රිකාව පුතේ බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම. මෙතනදී අපි කරන්නේ මෙහෙමයි පුතේ. දැන් මොකක් හරි සංඛ්‍යාවක සාධකයක් කියලා කියන්නේ
ඒ අදාළ සංඛ්‍යාව අපි කියන සංඛ්‍යාවෙන් ඉතිරි නැතුව බෙදෙන හින්දා අපි ගත්තොත් 10 කියන එකේ සාධකයක් කියලා කියනවා මම 2. ඒකේ තේරුම 10 දෙකෙන් බෙදෙනවා පුතේ. හරිද? අන්න ඒ වගේ බෙදෙනවා නම් අනිවාර්යෙන් සාධක වෙනවා පුතේ. එහෙමනම් මේකේ ඒ විදිහට එහෙම වෙනවා නම් අපිට ඉතින් බෙද බලන්න පුළුවන්කම තියෙනවා සාධක වෙනවද නැද්ද කියලා. හරිද? ඉතින් මේක පොඩ්ඩක් ඉතින් ඔක්කොම සාධක හොයන්න කියලා කිව්වොත් නම් යොදා ගන්න අමාරුයි ඇත්තට. ඔක්කොම සාධක හොයන්න ඉතින් බෙදෙනියව හොයා යන්න බෑ. ඒකට හරියන්නේ අපි අර මුලම කිව්ව ක්‍රමය. ඊ සතිය කිව්ව ක්‍රමය. නිකන් සාධක දෙක තුනක් හොයන්න කියලා කිව්වොත් නම් ඉතින් කරදරයක් නැහැ. අපිට පුළුවන් බෙදලා බලන්න. දැන් උදාහරණ ගානක් මම දෙනවා මෙහෙම. මම කියනවා ලියන්න එපා. බෙදීමේ ක්‍රමයෙන් මම ගන්නවා ලේසි ගානක් ගමු. 40 සාධක 4ක් ලියන්න. 40 සාධක 4ක් ලියන්න කියනවා. ඉතින් අපි කරන්නේ මෙහෙමයි. 40 බෙදෙන සංඛ්‍යා ගැන හිතලා බලලා අපි බෙදලා බලනවා. බෙදෙනවද නැද්ද කියලා. දැන් අපි ගමු ලේසි තැනකින් පටන් ගමු. ලොකු ඒවායින් බෙදන්න යන්න එපා. දෙකෙන් බෙදුවොත් පුතේ. 2 2 4යි බිඳුවට බිඳුව. මේක මෙහෙම ලියලා බෙදන්න දෙයක් නෑ. අපි හොඳටම දන්න එක. ඊළඟට මම බෙදනවා 40 5යි. 5 වරක් 8 40. බෙදීමේ ක්‍රමයේ ඉන්න පොඩ්ඩක් බෙදලා පෙන්නන්න නැත්තේ. තව මම බෙදනවා 10ෙන් බෙදන්නේ. 10 වරක් 4 40. දැන් ඔයාලට තේරෙනවනේ බෙදෙනවනේ මේවා පුතේ. බෙදෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම හරිද? අනිවාර්යෙන්ම මේවා සාධක වෙනවා පුතේ. බෙදෙනවා නම් සාධක වෙන්න බෑ නැත්තම් බෑනේ. එතකොට 40 සාධක විදිහට අපිට ගන්න පුළුවන් 2 5 10. ඇත්තටම මේ 4යි 8යි 20යි හරි බෙදිලානේ තියෙන්නේ පුතේ. බෙදිලානේ තියෙන්නේ. ඉතින් අපිට ලියා ගන්න පුළුවන් මේකේ 40 සාධක 4ක් නේ පුතේ ලියන්න කියන්නේ. මේවෙන් කැමති 4ක් ලියන්න. 2 හරි 5 හරි 10 හරි ඕන්නම් 4 ලිව්ව හැකි. ඕන්නම් 8 ලිව්ව හැකි. ඕන්නම් 20 ලිව්ව හැකි. ওই වගේ 4ක් මම ලියන්න කියන්නේ 4ක් ලියා ගමු. හරිද? මේක ඉතින් අපි හිතලා බලලා බෙදෙනවා නම් ඒක අනිවාර්යෙන් සාධකයක් වෙනවා. ඔයාලා කරගෙන යන්න මමත් කරන්න ගන්නම්. බෙදීමේ ක්‍රමයෙන් පහත දැක්වෙන සංඛ්‍යාවල සාධක 3 බැගින් සොයන්න. එතකොට පුතේ මෙහෙමයි. මම බෙදන ඒවාම ඔයාලා බෙදලා නැතුව ඇති. හැබැයි ඉතින් 28 බෙදෙන මොනවා හරි සංඛ්‍යා ලියලා තියෙනවා නම් හරි. හිතෙන් ලියන්නත් පුළුවන් මේක. ඒ වුණාට ඉතින් බෙදීමේ ක්‍රමයෙන් කිව්වින්ද ඔන්න මම බෙදලා පෙන්නනවා. මොකක් හරි සාධක 3යි ඕනේ. දෙපාරක් බෙදාගත්තා නම් ඇති පුතේ. එතකොට බෙදෙන ඉලක්කමත් යන්න පුළුවන්. උඩට එන උත්තරෙත් යන්න පුළුවන්. මම ගන්න 28. පොඩි ඒවායින් බෙදමුනේ ලොකු වැඩ කරන්න ඕනේ නැහැ. මම බෙදනවා 4. 4 වරක් 7 28යි බිඳුව. ඒක හරි. සාධක දෙකක්ම ආව පුතේ එතන. ඊළඟට ආයි මම බෙදනවා 2. දෙවරක් 1 2යි. දෙවරක් 4 8යි. හරි. දැන් වැඩිත් එක්ක ඇතුලේ. එතකොට 28 සාධක 3යි ලියන්න කියන්නේ. මේ උඩ තියෙන ඒවා ලිව්වේ හැකි. හරියටම බෙදුණානේ පුතේ. 4 ලියන්න පුළුවන්. 7 ලියන්න පුළුවන්. 2 ලියන්න පුළුවන්. ඔයාලා වෙන ඒවා ලියලා ඇති සමහරට. ගැටලුවක් නැහැ. හරියටම බෙදෙනවද කියලා බලන්න. එතකොට හරි. මෙතන 4ක්ම තියෙනවා. 3යි ලියන්න තියෙන්නේ. ඉතින් මම කැමති 3ක් ලිව්වා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති සාධක 3ක් ලියන්න. ඊළඟට දෙවෙනි 22. ඒකත් මම බෙදනවා පුතේ. දෙකෙන් බෙදනවා මම. එතකොට දෙකෙන් බෙදුවාම 16යි. ඒක හරි. ඊළඟට මම බෙදනවා 4. තුනෙන් බෙදෙන්නේ නැහැ නේ කොහොමද? 4 වරක් 8 32යි. හරි. මේ සාධක 3ක් ලියා ගන්න ඔය හොඳටම ඇතිනේ. එතකොට 32 සාධක කියන්නේ පුතේ 2 තියෙනවා 4 තියෙනවා 8 තියෙනවා.
මම ඉතින් තෝරලා 3ක් ලිව්වා. ඔයාලටත් කැමති 3ක් ලියන්න පුළුවන්. ඊළඟ ගාන තුන්වෙනි එක පුතේ 54. මම මේක බෙදනවා දෙකෙන්. 54 මම බෙදනවා දෙකෙන්. දෙවරක් 2 4යි. එකක් ඉතුරුයි 14ට දෙවරක් 7 14යි. බිංදුව. හරි. ඒ වැඩේ හරි. ඊළඟට මම බෙදනවා මේක 6. 6ම බෙදන්න ඕනි කියලා එකක් නෑ මම කිව්වා ඉස්සෙල්ලා. 6 වරන් 9 54යි. චක්‍රේ පොඩ්ඩක් පුළුවන් නම් ඉක්මනට බෙදෙන ඒවා හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට 54 සාධක විදියට මම මෙතන එන ඒවාන් 3ක් ලියනවා. 2 6 9 මොන 3ක් තියෙනවා? 3යි ලියන්නේ. ඊළඟට 90 පුතේ 90 වෙනම් මුකුත් ගැටලුවක් නැහැ පුතේ 90 වල ලේසියෙන්ම බෙදන්න පුළුවන් ඒවා ගොඩාක් තියෙනවා මම 10ෙන් බෙදනවා කිසි කරදරයක් නැහැ 10 වරන් 9 90 ඒක ඊළඟට මම බෙදනවා 90 අගට බිංදුව තියෙන එක පහිනුත් බෙදනවනේ පහිනුත් මම බෙදලා දානවා 5 වරක් එක 5යි 4ක් ඉතුරුයි 40ට 5 වරක් 8 40යි හරි දැන් මට ලියන්න පුළුවන් 90 සාධක පුතේ මෙන්න මෙතන තියෙන ඒවා. ඒවෙන් 3ක් ලියනවා. 10 5 9 3ක් ලියනවා. 21 මම බෙදනවා පුතේ 3ෙන්. 3 වරක් 7 21. බිංදුව. දැන් ඔයාලා ගියයි දැන් ඊළඟට බෙදන්න එකක් නැහැ මේකේ සාධක 3ක්ම ලියන්න ඕනේ. පුතේ මොකක්වත්ම නැත්තම් එකෙන් හරි ඒ සංඛ්‍යාවෙන් හරි බෙදන්න පුළුවන් මේක. එකෙන් හරි 21කින් හරි බෙදෙන්නේ. මම බෙදනවා 21කින්. 21 වරක් 1 21. කිසි කරදරයක් නැහැ නේද? දැන් ওই තියෙන සාධක 21 සාධක 3 තියෙනවා 7 තියෙනවා 1 තියෙනවා ඕනනම් 21ක් ලියන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි ගානේ පුතේ කියනවා 6 84 සාධකයක් වේද බෙදීමේ ක්‍රමයෙන් පිළිතුර පැහැදිලි කරන්න. හරි. සාධකයක් වෙනවද නැද්ද කියලා බෙදීමේ ක්‍රමයෙන් පැහැදිලි කරන්න. වෙනවා පුතේ මේක ඇත්තටම අපි බෙදලා බලමු. බෙදීමේ ක්‍රමයෙන් ඉතින් පැහැදිලි කරන්න කියන්නේ. අපි බෙදමු. 84 බෙදලා බලනවා. හරියටම බෙදෙනවා නම් ඉතින් සාධකයක් වෙනවා පුතේ. හරිද 6 වරක් 1 6යි දෙකක් ඉතුරුයි 24ට 6 වරක් 4 24යි බිංදුව හරි හරියටම බෙදෙන එහෙනම් අපි කියනවා එම නිසා 6 84 සාධකයක් වෙනවා කියලා. 6 84 සාධකයක් වෙනවා කියලා අපි කියනවා. බෙදෙනවා නම් සාධකයක් වෙනවා. ඕකමනේ අපි කරන්න තියෙන ඊළඟ එකේ. ඊළඟේ අපෙන් අහනවා 5 කියන එක 48 සාධකයක්ද කියලා. බලපු ගමම්ම කියන්න පුළුවන් නැති බව නේද බෙදෙන්නේ නැහැ පුතේ ඕක නම් 48 5ෙන් නම් බෙදෙන්නේ නැහැ කොහොමද 5ෙන් බෙදෙන්න අගට බිංදුව හරි 5 හරි තියෙන්නේ නැහැ අපි ඕනනම් බෙදලා පෙන්නනවා බෙදලා කියනවා ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ ඒ හින්දා ඉතින් සාධකයක් වෙන්නේ නැහැ නේ කොහොමද කියන්නේ වෙන්නේ පැහැදිලි කරන්න විදිහක් නැහැ නේ බෙදමුකෝ වමාරුවක් නැහැ නේ මේක 5ෙන් බෙදන්න 5 වරක් 9 45යි 3ක් විතර හරියන්නේ නැහැ වැඩි මං කියනවා මෙහෙම 48 කමාවක් 5න් ඉතිරි නැතිව නොබෙදේ ඉතිරි නැතුව නොබෙදේ එම නිසා ඉතුරුක් දාන්න එම නිසා කියන්නේ
එම නිසා කියලා එම නිසා සාධකයක් නොවේ. එම නිසා සාධකයක් නොවේ. හරි. ලියමු පුතේ ගුණාකාර. ඉතින් ගුණාකාරයක් කියන්නේ හරි ලේසි එකක්. ගුණාකාරයක් කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් තවත් ඕනම සංඛ්‍යාවකින් වැඩි කළාම පුතේ ඒ සංඛ්‍යාවේ ගුණාකාර ලැබෙනවා. හරිද? දැන් මෙහෙම උදාහරණයක් ගත්තොත් ලියන්න එපා උදාහරණ. උදාහරණයක් ගත්තොත් පුතේ මම මෙහෙම ගන්න. දෙකේ ගුණාකාරය. දෙකේ ගුණාකාර කියන්නේ අපි කවුරුත් දන්න දෙවරක් චක්‍රය පුතේ. ඒ කියන්නේ දෙක කැමැති ඉලක්කම් වලින් වැඩි කරනවා ගුණාකාර ගන්නනේ. දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි. ඔහොම ඕන තරම් ලියන්න පුළුවන්. ඉස්සරහට මම 3ක් දැන් මේකයි. තව ඕන තරම් ලියන්න පුළුවන් කියලා කියන්නේ. දැන් අපි තව එකක් ලියමු. ලේසියෙන් පහේ ගුණාකාරය. අසර චක්‍රේ 5 10 15 20 ඔහොම ඉස්සරහට ඕන තරම ලියන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඕවා තමයි පුතේ ගුණාකාර. අපි පොඩි වාක්‍යයක් ලියාගෙන මෙහෙම ලියන්න මෙහෙම යම් සංඛ්‍යාවක් වෙනත් ඕනෑම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් මුල් සංඛ්‍යාවේ ගුණාකාර ගත හැක. ඊට පස්සේ උදාහරණ කියලා මේ ගණන් දෙක ලියා ගන්න. ඔය උදාහරණ කියලා බෝඩ් එකේ තියෙන ඒවා ටික ලියා ගන්න. බලමු 11 4 අභ්‍යාසයේ පළවෙනි ගාන පුතේ. බලන්න හරි ලේසි. 10ට වඩා විශාල දෙකේ ගුණාකාර පහක් ලියන්න. දැන් දෙවරක් චක්‍රයෙන් එන ඒවා ලියන්න ඕනේ පුතේ. දෙකේ ගුණාකාරනේ. හැබැයි 10ට වඩා වැඩි වෙන්න. ඉතින් 10ට වඩා වැඩි ඒවා ලියමුකෝ අපි. 12. දෙවරක් චක්‍රය 12. 14. 16. 18. 20. මද පහයි ලියන්න කියන්නේ. පිළිවෙලටම ලියන්න කියලාත් නෑ. අපිට ඕන නම් තැනින් තැන උනත් ලියන්න පුළුවන්. මම ඉතින් පිළිවෙලට ලිව්වා. මේ ගාම ලියමු නේද? ආයි මේවා ලියන්න වැඩි වෙලාවක් ගන්න දෙයක් නෑ මේ ගාම ලියමු. ඊළඟට කියනවා 1යි 20යි අතර ඇති තුනේ ගුණාකාර 4ක් ලියන්නද පුතේ. තුනේ ගුණාකාර 4ක්. තුනේ ගුණාකාර ලියමු. 3 6 9 12 පස්නම් ඇති 4යි නේ. තව තියෙනව නේද? 15 18 ඔය කියන ඒවෙන් 4ක් ලියන්න. 3 6 9 12 15 18. ඔයෙන් 4ක් ලියාගත්තා නම් ඇති ඔයාලා. 4යින් ලියන්නේ කියන්නේ. ඊළඟට කියනවා 1ක් 25ක් අතර ඇති 4 ගුණාකාර සියල්ල ලියන්න. 1යි 25යි අතර 4 ගුණාකාර. අපි ලියමු 4 වරක් චක්‍රය. 4 8 12 16 20 24. අත එච්චර ලියන්න පුළුවන් නේ. දැන් මම
හතරවෙනි එකේ අපිට කියනවා පුතේ පහත දැක්වෙන සංඛ්‍යා වලින් තුනේ ගුණාකාර තෝරා ලියන්න. තුනේ ගුණාකාර ටික විතරක් ලියන්න ඕනේ. 26 තුනෙන් බෙදෙන්නේ නැහැ. 60 නම් බෙදේ. 115 බෙදෙන හේකුත් නැහැ. බෙදලා බලන්න පුළුවන්. එකටයි වෙලා දුන්නේ. 48 නම් බෙදේ. 29 කොහොමද බෙදෙන්නේ නැහැ. 14 බෙදෙන්නේ නැහැ. 27 අනිවාර්යෙන් බෙදෙනවා. හරිද? 27 අනිවාර්යෙන් බෙදෙනවා. අපිට කියනවා 1යි 100යි අතර 9 ගුණාකාර කීයක් තිබේද? ගණන් කරලා බලන්නේ. 9 වරක් 9 81යි, 9 වරක් 10 90යි, 9 වරක් 11 99. එන 11ක් තියෙන්න ඕනේ. ඒ 9 වරක් එක 9 එන්නේ 9 18 හොම ගියාම 9 වරක් 11 තමයි 99 වෙන්නේ. ඒ කියන්නේ ගුණාකාර 11ක් තියෙන හින්දානේ පුතේ. පළවෙනි එකේ උත්තරේ 11. ඒවා අතරින් විශාලම ගුණාකාරය කීයද? 99යි. 11 වරක් 9 9 වරක් 9 වරක් 11 9 වරක් 11 99. ඒක හරි. හරි. 10 ඔන්න මේක වරද්දයි සමහරට. 18 ගුණාකාරයක් වන සංඛ්‍යා තුනක් ලියන්න. කියනකොට සමහර ලියලා ඇති පුතේ 3 6 එහෙම. පුතේ ඒක කියන්නේ 18 සාධක හොඳද? 18 සාධක අපෙන් අහන්නේම නෙමෙයි. 18 ගුණාකාරයක් වන සංඛ්‍යා තුනක් ලියන්න. 18 ගුණාකාර තුනක් කියලා ලියන්නේ. 18 වරක් 1 18යි. 18 එකක් 18යි. අන්න ඕවා ලියන්න කියන්නේ. මම නිකන් මෙහෙම ලියන්නේ නිකන් හිතලා ලිව්වේ. 18 දෙකක් 36. 18 තුනක් 54යි. ඔය තියෙන්නේ 18 ගුණාකාර තුනක් ලියන්න කියන්නේ. මේ මම ලිව්ව තුනම ලියන්න ඕනේ නැහැ. ඕනේ එකකින් වැඩි ගැටුව ලියා ගන්න පුළුවන්කම තියෙනවා. 18 ගුණාකාර. ඊළඟට 7. හත්වෙනිදී අපිට කියනවා 150ට අඩු 9 විශාලම ගුණාකාරය කුමක්ද? 150ට අඩු 9 විශාලම ගුණාකාරය මොකක්ද අහනවා. ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ පුතේ. දැන් අපි හිතමු හොයා ගන්නම ක්‍රමයක් නැහැ කියලා. එහෙමනම් කරන්න පුළුවන් ඉතින් විදිහක් තියෙනවා පුතේ. අපිට මේ වගේ දෙයක් කර හැකි වුණා. 150 9න් බෙදලා බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා පුතේ. 9 වරක් 1 9යි 6ක් ඉතුරුයි. 60ට 9 වරක් 6 54යි. 6ක් ඉතිරි. පුතේ 150 9න් බෙදුවොත් තමයි 6ක් ඉතිරි වෙන්නේ. එහෙමනම් 150න් 6ක් අඩු කළාම එන 144 ගත්තොත් හරියටම 9න් බෙදේ. හරිද? හොයා යන්න පුළුවන් එක එක. ඊට වඩා හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ කතා කළේ පුතේ. හොයන්න පුළුවන් ක්‍රමයක් මම මේ කතා කළේ. ඔය හොයා ගන්න බැරි නම් අපි කරන්නේ බෙදනවා. බෙදුවාම ප්‍රමාණයක් ඉතිරි වෙනවනේ පුතේ. අන්න ඒක අඩු කරන්න. 150න් එයාව අඩු කරනවා. 150 බෙදුවෙ හින්දානේ 6ක් ඉතුරුනේ. එන එකෙන් 6ක් අඩු කළාම එන එක අනිවාර්යෙන් බෙදෙන්න ඕනේ. එතකොට උත්තරේ 144යි. 144යි. අටවෙනි එක අපිට කියනවා පහත සඳහන් එක් එක් සංඛ්‍යාව සඳහා ගුණාකාර පහක් ලියන්න. අපි ලියමු. 4 ගුණාකාර. 4 වර චක්‍රේනේ පුතේ. 4 8 12 16 20 මගේ පහයි නේ. ලියන්න. ඒක නම් කරදරයක් නැතුව ලියන්න පුළුවන්. ඉතින් 13 වරක් වගේ පොඩ්ඩක් අමාරු නම් වැඩි කර කර ලියන්න. එහෙම ලියන්න බැරි නම් ඉතින් වැඩි කරලා බලලා ලියනවා. 13 වරක් එක 13. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. 13 දෙකෙන් වැඩි කළාම
26යි. ඒ වගේ වැඩි කර කර ලියාගන්න. අනිත් මම වැඩි කරන්නේ ඔයාලා වැඩි කරගන්න. අමාරු එකක් ආවොත් වැඩි කරලා ලියමු. ඉතින් ලියා ගන්න අමාරු නේ. මම වැඩි කරලා ලියමු. 5යිනේ ලියන්නේ. 15ත් එහෙමම ලියන්න. මම ලියන්නේ නැහැ ලියලා විතරක් තියෙනවා. ඉතින් මෙහෙම 13 13 එකව කරලා යන්න පුළුවන්. මෙයාට 13ක් එකව කළා මේක එනවා. මෙයාට 13ක් එකව කළා මේක එනවා. මෙහෙම පල්ලෙහාට යන්නත් ඕන විදිය. කොහොම හරි ලියමු. ඊළඟ අලුත් පොතසට එනකොට මේක ඔයාලා ලියලා තියන්න. 18ක් ලියන්න. ඔය විදිහට වැඩි කරලා ලියා ගමු. ආයෙ තියෙන 20. 20ක් ලියමු. ඒක නම් ලේසි වැඩි කරන්න නැතුවත් ලියන්න පුළුවන්. මම වැඩි කරලාම ලිව්වයි කියන්නේ. ඔය විදිහට මෙතන ඔයාලට එන්න ඕනේ 39යි. හරිද බලන්න. 52යි 65යි 30යි 45යි 60යි 75යි 18යි 36යි 54යි 72යි 90යි මේක නම් හරි ලේසි 20යි 40යි 60යි 80යි 100යි හරි මම හිතන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හරි පුතේ. ඊට පස්සේ අපිට අහනවා 9 වෙනි ගාන පුතේ. 9 වෙනි ගාන ඒකේ හිස්තැන් පුරවන්න තියෙන්නේ. WhatsApp එකට එවල තියෙනවා පුතේ. හරි පුතේ හරි. හරි හදන්න පුතේ හරි. හරි එතකොට මේ මම අනිත් ගාන පොඩ්ඩක් ගන්නම්. සමහරු තාම හදන අය ඉන්න නිසා චුට්ටක් පොතේ එක පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්කෝ ඔයාලට. 9 වෙනි ගානේ අපිට කියනවා 10 සෑම ගුණාකාරයක්ම අනිවාර්යෙන්ම හිස්තැන් දෙකක් ගුණාකාරයක් වෙන්නේ. මෙතන පුතේ මොකද්ද ලියන්න ඕනේ කියලා ඔයාලා තීරණය කරලා කියන්න ඕනේ මට. දැන් මේකේ වෙන්නේ මෙහෙමනේ 10 හැම ගුණාකාරයක්ම 10 20 30 40 50ටනේ. ඒවා මෙන්න මේ සංඛ්‍යා දෙකෙත් ගුණාකාර වෙනවලු පුතේ. ඉතින් මොකද්ද 10 හැම ගුණාකාරයක්ම පුතේ හැම වෙලේම මතක තියාගන්න අනිවාර්යෙන්ම එකේ ගුණාකාර වෙනවා. එකේ ගුණාකාර වෙනවා. ඒ වගේම තව මොනවද 10 බෙදෙන සංඛ්‍යානේ පුතේ 10 බෙදෙන සංඛ්‍යා. එතකොට 10 බෙදෙන තව සංඛ්‍යා තියෙනවානේ. දෙකෙන් බෙදෙනවා. ඊළඟට පහෙන් බෙදෙනවා. එකෙන් බෙදෙනවා. ඕවනේ වෙන්නේ. පිටේ එක හැම එකෙම තියෙන හින්දා අනිත් දෙක ලියමු දෙත්තු. එක්කෝ දෙකෙන් බෙදෙනවා. ඒ වගේම මේක පහෙන් බෙදෙනවා. කොහොමද වෙන්නේ දෙකේ පහේ ගුණාකාර වෙනවනේ 10 20 30 40 කියන ඒවා දෙකේ ගුණාකාරات වෙනවා පහේ ගුණාකාරات වෙනවා. ඔය දෙක ලියමු වැඩි හොඳයිනේ. ඊළඟට කියනවා 11 වරක් 7 77යි. 11 වරක් 7 77 නම් පුතේ 77 කියන සංඛ්‍යාව 11ෙත් ගුණාකාරයක් 7ෙත් ගුණාකාරයක්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මෙතන එක තැනකට 11 ලිව්ව හැකි අනිත් තැනට ලිව්ව හැකි පුතේ 7. 11ෙත් ගුණාකාරයක් 7ෙත් ගුණාකාරයක්. ලියලා නැත්නම් අඩුතරමේ හිස්තැන් ටික නිකන් ලියා ගත්තා නම් හරි පුතේ. නැත්තම් වෙලාව යනවනේ පුතේ. හරි නේද වැඩේ? ඊළඟ එකේ අපිට කියනවා අභ්‍යාසිකදේ
3 සහ 4 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යා දෙකක් ලියන්න. ඒ කියන්නේ 3ෙනුත් බෙදෙන්න ඕනි 4ෙනුත් බෙදෙන්න ඕනි පුතේ. පුතේ 3 වරක් 4 12යිනේ. 3 වරක් 4 12 හින්දා 12 ඕනම ගුණාකාරයක් 3ෙනුත් බෙදෙනවා 4ෙනුත් බෙදෙනවා. එහෙනම් ඔයාලා මෙතනට ලියන්න ඕනි 12 ගුණාකාර කීපයක් ලිව්වනම් හරි. 12 12 වරක් 2 24යි 12 වරක් 3 36යි. ඔය වගේ 12 ගුණාකාර ටිකක් ලියන් ගියානම් හරි. ලියන්න ඕනේ 2යි. මම උන 3ම ලිව්වා. ඊළඟට අපිට කියනවා පුතේ 2 3 සහ 4 යන සංඛ්‍යා තුනෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලියන්න. අර විදිහට අපි හිතාගත්තොත් 2 වරක් 3 6යි 6 වරක් 4 24. 24 ලියන්න පුළුවන්. 24 ලිව්වොත් දෙකෙනුත් බෙදෙනවා ඒක. තුනෙනුත් බෙදෙනවා හතරෙනුත් බෙදෙනවා. ඒ කියන්නේ මේ සංඛ්‍යාවල ගුණාකාර වෙනවා. ඇත්තටම හරි. දැන් මේ ප්‍රශ්නයක් අහන 12 ලියන්න පුළුවන් නේද කියලා. හරි පුතේ 12 ලියන්නත් පුළුවන් 12 ගත්තොත් ඔය හැම එකෙම බෙදෙනවනේ ඒ කියන්නේ 12 දෙකේ ගුණාකාරයක් වෙනවා දෙවරක් 6 12යි තුන් වරක් 4 12යි හතර වරක් 3 12යි ඒත් හරි 12 ලිව්වත් හරි 24 ලිව්වත් හරි 12 කෙටියෙන් කියනවා නම් පුතේ මේකටත් 12 ඒව ටික ලිව්වනම් හරිනේ හරි ඊළඟට අපි එනවා පුතේ මේ සාධක ගුණාකාර එක්ක තියෙන ගණන් හදන්න අපි ලියමු අනුමාත්‍රිකාව පුතේ සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම සාධක හා ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳීම බලමු ගණන් ටිකක් හදන්න පුතේ මම එනවා පුතේ 11 5 අභ්‍යාසයට 11 5 අභ්‍යාසයට හරි ලේසි දේවල් තියෙන පුතේ අපි අභ්‍යාසෙම හදමු පොඩි කාලේ ගන්න කාබන් පෑන් 12ක මිල නෑ කාබන් පෑන් එක මිල රුපියල් 12යි එම වර්ගයේ පෑන් 8ක මිල එතකොට කරන්න තියෙන්නේ පුතේ 12 8 වැඩි කරන්න රුපියල් කියලාම දාමු 8 වරක් 2 16යි එකක් ඉතුරුයි 8 වරක් 1 8යි 1යි 9 රුපියල් 96යි දැන් අපෙන් අහනවා එහෙමනම් එය 8හි හා 12 ගුණාකාරයක් වේද 96යි ඔව් 8යි 12යි ගුණාකාර වෙනවා පුතේ වෙන ඒ කියන්නේ මේක 12 වරක් ගත්තොත් 8 තමයි එන්නේ 8 ගත්තොත් 8 වරක් 12 මේ වැඩි කරලා ගන්න පුළුවන්කම තියෙනවා 96 වෙන විදිය කියනවා ඔය දෙකෙන් බෙදෙනවනේ පුතේ එහෙනම් උකින් ගන්න පුළුවන් ගුණාකාරයක් වේද වේ එහෙම නැත්නම් ඔව් ඊළඟට පුතේ දෙවෙනි ගානේ අපෙන් අහනවා දිනකට වරක් ජලයේ ගැලුම් 75ක් පුරවන පිරවුම් යන්ත්‍රයක් තියෙනවා දවසට 75 සතියක් තුල පුරවන වාර ගන්න. ඉතින් දවසකට එකපාර නම් සතියට දවස් 7ක් තියෙනවනේ පුතේ. එහෙනම් එයා 7 පාරක් පුරවනවා. එහෙම නෙවෙයි. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වෙන්නේ පුතේ 75 වැඩි කරන්න ඕනි 7. 75 වැඩි කරන්න ඕනේ 7. 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි. 7 වරක් 7 49යි 50 51 52යි. එතකොට ජල ගැලුම් පුතේ මේ තියෙන. එහෙමනේ කියන්නේ. ඔව් ගැලුම්. ගැලුම් 525ක් වෙනවා.
525 හදමු බලන්න අනිත් එකත් ලේසි රාමුටන් ගෙඩියක මිල 6යි ළමයි 5 දෙනෙක් ගෙඩි 2 3 4 5 6 බැගින් මිලට ගත්තා වියදම් මොකද හරි දැන් පුතේ මෙහෙමනේ වෙන්න ඕනේ ළමයි 5 දෙනෙක් මිලට ගත්ත ප්‍රමාණය දැන් පළවෙනි එක්කෙනා ගෙඩි 2යි එතකොට යාට වියදම් වෙන්නේ එකක් 6යිනේ 6 වරක් 2 රුපියල් 12යි අනිත් එක්කෙනා ගෙඩි 3යි 6 වරක් 3 18ක් යනවා යා අනිත් එක්කෙනා 4යි 6 වරක් 4 24ක් යනවා අනිත් එක්කෙනා 5යි 6 වරක් 5 30ක් යනවා තවත් එක්කෙනෙක් ඉන්නවා 6ක් ගත්තා එhmenan 6 වරක් 6 36ක් යනවා 6 වරක් 6 36යි පුතේ අනිත් ගානේ පොඩ්ඩක් දිගට කියනවා උත්සවයක් සඳහා සහභාගී වන සිසුන්ට පහත සඳහන් ද්‍රව්‍යයන් එක බැගින් අඩංගු පාර්සලයක් ලබා දීමට අවශ්‍ය වේ. ඒ සඳහා සිසුන් 50කට වැය වෙන මුදල කීයද? එතකොට ඊට පස්සේ ආයි කියනවා පාර්සලයක කිරි පැකට් එකක්, තලගුලි දෙකක්, මාළු පාන් එකක්, කෙසෙල් ගෙඩි 3ක් තියෙනවා. හරි. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු එක පාර්සලයකට කොච්චර වියදමක් යනවද කියලා. ඊළඟට බලමු පාර්සල් 50ට කොච්චර යනවද කියලා. මේ තියෙන විදිහට ගන්න දෙන්න. ඒක කියන්නේ කිරි පැකට් එකයි. මම එක පාර්සලයක හොයන්නේ. පාර්සලයක වටිනාකම තමයි හොයන්න හදන්නේ මම. කිරි පැකට් එක. එතකොට අපි දන්නවා පුතේ කිරි පැකට් එකක් රුපියල් 30යි කියලා. නේ එක හරි. ඊළඟට කියන තලගුලි දෙකයි. එතකොට පහළ අපිට කියනවා පුතේ තලගුලියක් රුපියල් 5යි. එහෙනම් තලගුලි දෙකක් ගත්තොත් රුපියල් 10ක් වෙනවා. මාළු පාන් එකක්. යටින් අපිට කියනවා පුතේ මාළු පාන් එකක් රුපියල් 30යි. ඊට පස්සේ ආයෙ දිනවා කෙසෙල් ගෙඩි 3ක්. එතකොට කෙසෙල් ගෙඩියක් 10යි. පුතේ කෙසෙල් ගෙඩි 3ක් එනවා නම් රුපියල් 30යි. එතකොට මේ කට්ටියගේ එකතුවනේ පුතේ මේකේ මුළු වටිනාකම වෙන එක පාර්සලයක 30යි 40යි 70යි 100යි. අනේ රුපියල් 100ක් එනවනේ. එතකොට එක පාර්සලයකට රුපියල් 100ක් වියදම් කරලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ එක පාර්සලයක් නෙමෙයි. පාර්සල් 50ක් දෙනවලු. එහෙමනම් අපෙන් අහනවා වැය වෙන මුදල. පාර්සල් 50ට වැය වෙන මුදල. එකකට රුපියල් 100 නම් ඒ જાති ඒවා 50ක් කොච්චරක්ද කියලා තමයි අපි බලන්න ඕනේ. වැඩි කරනකොට මම කිව්වා බිංදු තියෙන ගණන් වැඩි කරන්න හරිය ලේසි. බිංදු ඔක්කොම අයින් කරලා ඉලක්කම් වැඩි කරනවා. 5 වරක් 1 5යි. ඊළඟට අයින් කරපු බිංදු ටික දානවා. බිංදු 1යි 2යි 3ක් අයින් වෙලා තියෙනවා. අපි බිංදු 3ක් දානවා. රුපියල් 5000ක් යනවා වැඩේට. පුතේ මේකේ කියනවා මෙහෙම එකක්. සිසුන් 50 දෙනෙකු
එක් එක් කණ්ඩායමේ සමාන සිසුන් ගණනක් සිටිනසේ කාණ්ඩ කළ විට. ඒ කියන්නේ ළමයි 50ක් ඉන්නවද? අපි මේක කාණ්ඩ කරන සමාන ගාණක් ඉන්නවා. ඒතකොට එහෙමනම් කාණ්ඩයකට සිටිය හැකි සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන් මොනවාද? හරිද? කාණ්ඩයකට ඉන්න පුළුවන් සිසුන් ගාණ කොච්චරද දාන්න. සමාන ප්‍රමාණ වලට වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 50 බෙදෙන ඉලක්කම් ටික ගන්න. එතකොට හරි 50 බෙදෙන ඉලක්කම් ටික අපි මුලින් ඉඳන් ගත්තොත් 50 සාධකනේ ඇත්ත කතාව. අපි ගත්තොත් පුතේ 50 සාධක අපි නිකන් ලියලා බලමු මතක් වෙන්නත් එක්ක. එක් වරක් 50 දෙවරක් 25 තුනෙන් බෙදෙන්නේ නැහැ නේ පුතේ. හතරෙන් බෙදෙන්නේ නැහැ. පහෙන් නම් බෙදෙනවා. පස්වරක් 10. පස්වරක් 10. හරිද? එතකොට පුතේ මේ තියෙන ඕනම කාණ්ඩයකට වෙන් කරගන්න පුළුවන් අපිට නේ. මේ තියෙන ඕනම එකකට වෙන් කරන්න පුළුවන්. 2 5 10 25 ඔන්න 1 50 ඕන එකක් පුළුවන්. එක්කෙනා කාණ්ඩ 50කට දාන්න 50ම දාලා එකකට දාන්නත් පුළුවන්. ඒක ඇත්තටම ප්‍රායෝගික නැහැ. ඒ නිසා අපිට මේ ටික ලියාගත්තොත් වඩා හොඳයි. ඔක්කොම ලිව්වත් කමක් නැහැ පුතේ. අගයන් මොනවද කියලා න්යානේ සිසුන් මේ කාණ්ඩයේ සිසුන් සංඛ්‍යාවට ගත හැකි අගයන්. ඔක්කොම ටික ලිව්වත් වරදක් නැහැ. 1 2 5 10 25 50 එකයි 50යි නැතුව අනිත් ටික ලියලා තිබ්බත් කමක් නැහැ පුතේ. මොකද ගිය සැරේ අපි 1.50යි නැතුව ලිව්වහම ගොඩක් ඉස්කෝලවල 1.50යි දාලා ලියලා තිබ්බා. ඉතින් ගැටලුවක් නැහැ ඉතින් ඇත්තටම එහෙමත් කරන්න පුළුවන්. තවත් එක් යාළුවෙක් ඉවරයි කියලා එව්වා. එයාගේ නම නෑ පුතේ. කියන්න බාධ්‍යතාව. පුතේ බාධ්‍යතාවය කියලා කියන්නේ මේ බෙදීමේ නීති. ඒතර අපි මෙතනදී කතා කරනවා සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්නේ නැතුව ඒ සංඛ්‍යාව ඒ කියන සංඛ්‍යාවලින් බෙදන්න පුළුවන්ද කියලා ඒ සංඛ්‍යාව දිහා බලලා කියන්න. දැන් මේ පන්තිදී අපි ඉගෙන ගන්නවා සංඛ්‍යාවක් දිහා බලලා අපිට කියන්න පුළුවන් දෙකෙන් බෙදෙනවද නැද්ද? ඒක දැන්ටත් දන්නවා. ඊළඟට පහෙන් බෙදෙනවද නැද්ද? 10න් බෙදෙනවද නැද්ද කියලා අපිට බලන්න පුළුවන්. තව අනිත් පන්තියට ගියාම අපි ලොකු පන්තියකදී ඉගෙන ගන්නවා තව ඉස්සරහට 3න් බෙදෙනවද 4න් බෙදෙනවද 6න් බෙදෙනවද 9න් බෙදෙනවද ඔය වගේ දේවල් ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සංඛ්‍යාව බෙදන්නේ නැතුව කොහොමද මේවා කරන්නේ කියලා කතා කරන්න හදන්නේ. එතකොට මේක යටතේ පළවෙනි අනුමාත්‍රිකාව තමයි පුතේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. අනුමාත්‍රිකාව ලියන්න සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. උදේ අර ඉස්සෙල්ලා ආපු ලෙඩේ තමයි ආයිසරයක් ආවේ. මේ තොර දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා බලන්න පුතේ. අපි කරන්න පුතේ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම. එක ස්ථානයේ. එක ස්ථානයේ කියලා කියන්නේ අග ඉලක්කමනේ. අග ඉලක්කම 0 2 4 6 8. ඔය කියන ඒවායින් එකක් වෙනවා. කෙටියෙන් කියනවා අග ඉලක්කම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙනවා. ඒ අදාළ සංඛ්‍යාව පුතේ දෙකෙන් බෙදෙනවා. ඔක තමයි කියන්නේ. අපි කියමුනේ මාත්‍රිකාලිවල යන්නේ මෙහෙම. සංඛ්‍යාවක එක ස්ථානය මේක අවුලක් තියෙනවනේ. එක ස්ථානය 0 2 4 6 8 වන්නේ නම් එම සංඛ්‍යාව
දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේ.